සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ස්කැල්ප් ක්වික් ප්‍රොෆිට් ගන්න විදිහක් තමයි අද මේ කියලා දෙන්න යන්නේ. කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා. මේ තියෙන 30 minute chart එක සෝරා කියන coin එක තමයි අද select කරගත්තේ. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා 50 EM එකේ rejection එකක් දීලා market එක පොඩක් පල්ලෙහාට එන්න තමයි හදන්නේ. එතකොට මම final wave එකට Fibonacci දාලා 0.2 382 and 0.5 කියන ලෙවල්ස් මෙතනදි මාක් කරගන්නවා. 0.382 තමයි මගේ සාමාන්‍යයෙන් personal favorite වෙන්නේ. මෙතන 0.5 කියන එකත් මම මාක් කරන්නේ පල්ලෙහා තියෙන fair value gap එක consider කරලා. ඊට පස්සේ RSI එකත් මෙතනදි check කරලා බලනවා. ඒ කියන්නේ short එකකට opportunities තියෙනවද කියලා. ඒකත් okay නිසා 5 minutes වලට switch වෙනවා. මෙතනදි කරන්නේ 5 minutes වල final downward ගිහිල්ලා තියෙන ඒ wave එකට අපහු ෆිබනාචි දානවා. මේක අවස්ථානුකූලයි. මෙතනදී මම කරේ 0.382 and 0.5 කියන අතර සෝන් එකකින් එන්ට්‍රි එක ගත් එක. නමුත් මම මාකට් ඕඩර් එකක් විදිහට එන්ටර් වෙද්දී පොඩ්ඩක් ස්ලිපේජ් එකත් එක්ක පොඩ්ඩක් පල්ලෙහින් තමයි එන්ටර් උනේ. මේ විදිහට තමයි මාකට් එකේ ඒ වෙලාවේ තත්ත්වය තිබුණේ. රීසන්ට් ස්විං හයි එකට උඩින් තමයි ස්ටොප් ලොස් එක තිබ්බේ. උඩින් ස්ටොප් ලොස් එක කියලා නිල් පාට එක ඒක අවොයිඩ් කරන්න මට ඒක විෂුවල් රිප්‍රසන්ටේෂන් වලට අර ගන්න ඇතරම අරගෙන පෙන්න්න අමතකුණා මම එලට්ටික් විතරයි එතන දාගෙන තියෙන්නේ ඒක වොයිඩ් කරන්න උඩින් තියෙන නිල් පාට හොරිසොන්ටල් ලයින් එක මේ විදිහට තමයි මේ වගේ තැනකදී මාකට් එක ප්ලේ වෙන්නේ මේක ගොඩක් කලාවට හොඳට ස්ටොප් ලොස් තියාගෙන හොඳට ඩිසිප්ලින් තියාගෙන කරන්න ඕන එකක් ස්ටොප් ලොස් තියන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේක කරන්න එපා කරන්න හිතන්නවත් එපා මේක ගොඩක් කලාවට වැඩ කරන හොඳ සෙටප් එකක් හැබැයි හොඳට ඩිසිප්ලින් තියෙන්න ඕනේ ADL කිව් එකටත් ගොඩක් වෙලාවට අහු වෙනවා මොකද මේ ස්ට්‍රැටජි එක ගොඩක් වෙලාවට කවුන්ටර් ට්‍රේඩ් ස්ට්‍රැටජි එකක් මම කලිනුත් ඔයගලන්ට කියලා දීලා තියෙනවා මේක මේ කරන විදිහ විශේෂයෙන්ම මේක අනිවාර්යෙන් ප්‍රයිස් ඇක්ෂන් එකත් එක්ක අවස්ථානුකූලයි මෙතන ඔයාලට පේනවා 5 මිනිත් වල තියෙනවා 50 EM එක 50 EM එකට දෙන රිජෙක්ෂන් එක ඔයගොල්ලෝ මෙතනදී කන්සිඩර් කරන්නම ඕනේ මාකට් එක මූව් වෙන විදිහත් එක්ක තමයි සෙකන්ඩ් ටාගට් එකට යනවද නැද්ද කියන එක ඩිසයිඩ් වෙන්න ඕනේ. මාකට් එක මේ විදිහට මේ වගේ ට්‍රේඩ් එකකදී ගොඩක් වෙලාවට යන්නේ පොඩි කාලයක්. පොඩි කාලයක් තියෙනකොට ලොකු ලෙවරේජ් එකකින් කන්සිඩරබල් amount එකක් දාලා ඔයගලන්ට පුළුවන් මාකට් එකට මේ විදිහට එන්ටර් වෙන්න. හැබැයි ආයෙත් කියනවා ඩිසිප්ලින් තියෙන්න ඕනේ, ස්ටොප් ලොස් ටයිට්ලි තියෙන්න ඕනේ, හරිම පරිස්සමින් කරන්න ඕනේ. මොකද මේ ලෝවර් ටයිම් ෆ්‍රේම් කියන එක ටිකක් රිස්කි. බොට්ලා ට්‍රේඩ් කරනවා, වොලටිලිටි එක වැඩි, මැනිපියුලේෂන්ස් ගොඩක් වැඩි. ඒ නිසා මේකට හොඳටම ඩිසිප්ලින් තියෙන්නම ඕනේ. ඉතින් මාකට් එක මේ විදිහට පල්ලෙහාට යනවා. තන්දි මාකට් එක පොඩ්ඩක් හරි දැන් ස්ටොප් ලොස් එක පැත්තට යද්දි පැනික් වෙලා ඒක ගලවනවා නම් එහෙම නැත්තම් මේ මාකට් එකේ මූවමන්ට්ස් වලට ඔයා පැනික් වෙන කෙනෙක් නම් මේක කරන්න ගොඩක් අමාරුයි. ඒ නිසා ඉස්සෙල්ලා ඒ සයිකොලොජි එක හැදිලා තියෙන්න ඕනේ. සහ ස්ටොප් ලොස් එක ගැන විශේෂයෙන් කතා කරනවා නම් කියන්න ඕනේ මේ ස්ටොප් ලොස් එක මම පර්සනලි දාන්නේ මැනුවලි. ඒ කියන්නේ මාකට් එකේ ලිමිට් ඕඩර් එකක් විදිහට සෙට් කරන්නේ නැහැ. මොකද මම කලින් කියලා තියෙනවා කොහොමද කොයින් සිලෙක්ට් කරගන්නේ කියලා. එතකොට එතෙන්දී අපි ෆන්ඩමෙන්ටල් බෑග්ග්‍රවුන්ඩ් එකක් බලලා සිලෙක්ට් කරන කොයින්ස් නෙවෙන නිසා සමහර කොයින්ස් තියෙනවා AI වලින් ට්‍රේඩ් වෙන. ස්ටොප් ලොස් එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් එක හිට් වෙලා ඊට පස්සේ තමයි ප්‍රොෆිට් සයිඩ් එකට යන්නේ. ඉතින් ඒ වගේ දේවල් නිසා මැනුවලි තමයි තියාගෙන ඉන්නේ. හැබැයි ස්ටොප් ලොස් එක පැත්තට ගියොත් වැදුනොත් ස්ටොප් ලොස් එක ආය ප්‍රේ කර කර ඉන්න බෑ. ආය බ්‍රේක් ඉවන් වෙයි කියලා ස්ටොප් ලොස් එකෙන් අයින් වෙන තරම් ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒ නිසා මේක දැන් අර මෙහෙම කියනම වුණාට මේක කරද්දී ඔයාගේ පර්සනැලිටි එක it matters a lot. මේ වගේ එකක් ස්ට්‍රෙස් එක ටොලරේට් කරනවා කියන එක හැමෝගෙම පර්සනැලිටිස් වලට හරියන්නේ නැති නිසා බෑක් ටෙස්ට් කරලා බලලා හරියනවා නම් විතරක් මේක කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. එතකොට මේකේ ෆස්ට් ටාගට් එකට මේ විදිහට ගියා. ක්වික් මූවමන්ට් එකකින් ගියේ මම කැන්ඩල් එක ක්ලෝස් වෙනකම් බලනවා කැන්ඩල් බොඩි එකෙන් මේ 0.382 ලයින් එක ක්‍රොස් වෙනවද කියලා. ඒ කියන්නේ කැන්ඩල් එක ක්ලෝස් වෙනවද කියලා හරියටම ඒ විදිහට බලලා තමයි ඊළඟ ඒ කියන්නේ ඊළඟ 0.5 ලෙවල් එකට ටාගට් එක සෙට් කරනවද කියලා බලන්නේ. ස්ටොප් ලොස් එක මූව් කරගන්නවා එන්ට්‍රි එකට එහෙම වුණොත් සහ මේ යම් ප්‍රතිශතයක් මෙතනදී ක්ලෝස් කරගන්නවා ෆස්ට් ටාගට් එකේදී. ඒ විදිහට තමයි කරන්නේ. නෝමලි මේ සිස්ටම් එකෙන් තමයි මම ස්කැල්ප් වලට ගන්නේ. කියන්නේ ස්කැල්ප් කරන ස්ට්‍රැටජි එක ගොඩක් සාර්ථකයි සහ මේ අර සතියට එක්ස්ට්‍රා ඉන්කම් එකක් වගේ ගන්න කෙනෙක්ට නම් මේක යූස් කරන්න පුළුවන්. මම දානම් ෆොටෝස් සාමාන්‍ය සතියක් වගේ ඇතුළත ගත්ත ට්‍රේඩ්ස් වල සෙටප් කොහොමද තිබුණේ කියලා. සවිශේෂයෙන්ම පොඩි කැපිටල් එකක්
ට්‍රේඩ් කරන අයට උදව්වක් වෙන විදිහට මම මේක අරගෙන එන්න නිසා ඔයාලට කියන්න ඕනේ මේ කැපිටල් එක ග්‍රෝ කරන්න තියෙන හදිස්සිය නිසා මේ එන ප්‍රොෆිට්ස් ගන්නේ නැතුව ඉන්න එපා. මම පර්සනලි මේකෙන් කරන්නේ ෆන්ඩිං වලට එකට දාගන්නවා 50% ප්‍රොෆිට් එකෙන් අරගෙන එක වීක්ලි හරි මන්ත්ලි හරි බේසිස් මට ඒ තියෙන රික්වයර්න්මන්ට් එකත් එක්ක අරගෙන පොඩි වැඩකට හරි යූස් කරනවා. ඔයාලත් එහෙම කරන්න. මොකද එහෙම නැතුව මේ හදිස්සියේ ප්‍රොෆිට් ඒ කියන්නේ වොලට් ග්‍රෝ කරනවා වගේ දේවල් වලට වඩා මේක අර ඔයාට මේකෙන් යම් ඉන්කම් එකක් තියෙන ඕනේ නිසා 1 to 2 තමයි risk to reward ratio එක තියන්නේ අනිවාර්යයෙන්ම. එතකොට පොඩි කැපිටල් වලින් කරන කට්ටිය අද රිස්ක් කරන ගානයි හෙට රිස්ක් කරන ගානයි එහෙම වෙනස් වෙන්න බෑ. at least 1 month වත් එකම ගාන කෙනෙක් එක ට්‍රේඩ් එකකට ඩොලර්ස් 5යි නම් ඒ 5 කියන ඩිසිප්ලින් එක තියාගෙන මාසයක්වත් කරලා බලන්න ඕනේ. එන ප්‍රොෆිට් වලින් at least 50% වත් අරගන්න ඕගොල්ලන්ගේ පාවිච්චියට ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. and මම සාමාන්‍ය මේක ස්කැප් ටයිප් වුණාට දවසකට එකකට වඩා කරන්න මැක්සිමම් දෙකක් ට්‍රේඩ් ගත දවස් දෙනවා ඊට වඩා කරන්නේ නැහැ. දවසම කරන්න එහෙම වෙලාවකුත් නැහැ. සහ මේ මම කලිනුත් කියලා තිනවා වැඩිපුර ට්‍රේඩ් ගන්නවා කියන එකකින් වැඩිපුර ප්‍රොෆිට් කරනවා කියන එක කොතනකවත් කියන්නේ නැහැ. ඒ නිසා මේ දවසට මේ ගානක් ටාගට් කරගන්න ඕ වීක්ලි හරි වා ඒ හදන ටාගට් එකට අනුව ප්ලෑන් එකකට මේ වගේ කරන්න. මේක විශේෂයෙන්ම ප්‍රයිස් ඇක්ෂන් එකත් එක්ක යන නිසා මාකට් එක ගැන හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. මොකද එක්සැක්ට්ලි මෙතනින් ගන්නවා කියලා එකක් නැහැ. ඒ වෙලාවේ කොයින් එකේ තත්ත්වය අනුව තමයි මේක කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් බෑක් ටෙස්ට් කරලා බලන්න. පාස් ඩේටා කලෙක්ට් කරලා ඔයාගේ ඔයාට හරියනවා නම් විතරක් ඒ විදිහට කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් කාට හරි ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තියෙන්නේ මේ දාලා තියෙන්නේ මම කලින් මේ සතිය වගේ ඇතුළත ගත්ත සෙටප්ස්. ඔයාලට ඒකෙනුත් යම් අයිඩියා එකක් එයි කියලා හිතනවා. බොහොම ස්තුතියි.